සුබ දවසක්. අද අපි බලමු හෝමුස් සමුද්‍ර සංධිය මේ තරම් කතාබහට ලක් වෙන්නේ කයි කියලා. හෝමුස් සමුද්‍ර සංධිය ලෝකයේ වඩාත්ම තීරණාත්මක සමුද්‍රීය මර්මස්ථානයක් ලෙස සැලකෙන්නේ එය ගෝලීය බලශක්ති සහ වෙළඳාම සඳහා ඇති ප්‍රධාන දොරටු වලින් එකක් වෙන නිසා. ගෝලීය බලශක්ති සැපයුම පැත්තෙන් බැලුවොත් ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහණය කරන බොර තෙල් ප්‍රමාණයෙන් 120 සිට 125ක් දක්වා ප්‍රමාණයක් එනම් දිනකට බැරල් මිලියන 20ක් පමණ මෙම සමුද්‍ර සංධිය හරහා ගමන් කරනවා. එසේම ගෝලීය ද්‍රව සුභාඩික වායු LNG සරලවම කිව්වොත් ගෑස් වෙළඳාමෙන් 120ක් පමණ මේන් ප්‍රවාහණය කරනවා. ඒ වගේම ලෝකයේ මුහුදු මාර්ගයෙන් සිදුවන පොහොර වෙළඳාමෙන් 3/1ක් සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා. මෙය ලෝකයේ කෘෂිකාර්මික ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය සාධකයක්. ආහාර නිෂ්පාදනයට මෙය ඍජුවම බලපාන කරුණක්. ආසියානු ආර්ථිකයන්ගේ රඳා පැවැත්ම ගැන බලුවොත් මෙතනින් ප්‍රවාහණය කරන බලශක්ති සැපයුමෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ආසියානු රටවලට යනවා. උදාහරණයක් ලෙස ජපානයට මැද පෙරදිග තෙල් සැපයුමෙන් 70%ක්ම ලැබින්නේ මෙම මාර්ගයෙන්. ලංකාවටත් එහෙම තමයි. මෙම පටු මාර්ගයේ සිදුවන කිසියම් අවහිරතාවයක් නිසා ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට බලපානවා. 2026 අර්බුදයේදී බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 126ක් දක්වා ඉහළ ගියා. තෙල් ප්‍රවාහනය සඳහා විකල්ප පයිප්ප මාර්ග කිහිපයක් තිබුණත් ඒවායේ ධාරිතාවය දිනකට බැරල් මිලියන 3.5 සිට 5.5 දක්වා පමණයි. එය මෙම සමුද්‍ර සංධියෙන් සිදුවන සැපයුම පියවීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඉතින් මෙන්න මේ හේතුන් නිසා හෝමුස් සමුද්‍ර සංධිය ගෝලීය ආර්ථිකයට ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගන්නවා. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.